පළවෙනි වචනේ බලමු. බය වෙන්න එපා. பயப்பட வேணாம். බය වෙන්න එපා. பயப்பட வேணாம். තංගි බය වෙන්න එපා මාත් එක්ක එන්න. තංගි பயப்பட வேணாம் என்னோடு வாங்க. අපිට මේ විදිහට භාවිත කරන්න පුළුවන්. ඊළඟ වාක්‍යය ඔයා මහත් වෙනවා. நீங்க தெளிරன். ඔයා මහත් වෙනවා. நீங்க தெளிරன். ඊළඟ වාක්‍යය ඒකට කමක් නැහැ. අද පරවාල්ල. ඒකට කමක් නැහැ. අද පරවාල්ල. ඊළඟ වාක්‍යය ලයිට් ගියා. කරන්ට් පොයින්ට්. අපි සිංහලෙන් කරන්ට් එක ගියා කියලාත් කියනවා, ලයිට් ගියා කියලාත් කියනවා. දෙමළෙන් කියන කොටත් අපි කරන්ට් පොයින්ට් ඒ විදිහට කියන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ වාක්‍යය බලමු. තරහ ගන්න එපා. கோபப்பட வேணாம். තරහ ගන්න එපා. கோபப்பட வேணாம். ඊළඟ වාක්‍යය බලමු. අවුලක් නැහැ. ප්‍රශ්න இல்ல. ඒකට අපිට අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඒ දෙකටම ප්‍රශ්න இல்ல. ප්‍රශ්න இல்ல කියලා භාවිත කරන්න පුළුවන්. ඊළඟ වාක්‍යය ලං වෙන්න එපා. කිට්ට වර වේනාම්. ලං වෙන්න එපා, ළඟට එන්න එපා. ඒ දෙකටම අපිට කිට්ට වර වේනාම් කියලා භාවිත කරන්න පුළුවන්. ලැජ්ජ වෙන්න එපා. වෙක්කප්පඩ වේනාම්. ලැජ්ජ වෙන්න එපා. වෙක්කප්පඩ වේනාම්. අපිට කියන්න පුළුවන් ලැජ්ජ වෙන්න එපා ඔයා කන්න. වෙක්කප්පඩ වේනාම් නික සාප්පිடுங்க. අපිට මේ විදිහට භාවිත කරන්න පුළුවන්. ඔයා ලෑස්තිද? නික රෙඩියා. අපිට මේ විදිහට ඉංග්‍රීසි වචනයක් භාවිත කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව කියන්න පුළුවන්. ඔයා ලෑස්තිද? නික රෙඩියා. ඒක අපිට දෙමළ වාක්‍යෙම කියනවා නම් තයරා හට්ටිංගලා. අපි ඒක ගොඩක් අයට භාවිත කරන්නේ, අපි කතා කරද්දී භාවිත කරන්නේ නික රෙඩියා. ඔයා ලෑස්තිද? ඊගා වචනේ ඔයාට මහන්සිද? උංගලකු කලෙප්ප ඉරික්කා. ඔයාට මහන්සිද? උංගලකු කලෙප්ප ඉරික්කා. මේ වගේම දෙමළ වාක්‍ය 10කින් අපි හෙට හම්බෙමු. අදට ගිහින් එන්නම්. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.